සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. ඔන්න අද වීඩියෝ එකක් ගේන්නේ නැහැ කිව්වට වීඩියෝ එකක් ගේන්න හිතුණා යාළුවන්ට. මොකද යාළුවෝ බලන් ඉන්නවනේ වීඩියෝ එකක් දානකම්. ඒ හින්දා හිතුණා යමක් පෙන්නගෙන මම යන්න. මේ පේන්නේ නැද යාළුවනේ තාම ලෑස්ති වෙනවා බඩුවල. ලෑස්ති කරන ගම. මෙන්න මේ විදියට බොක්ස් දෙකක් එකට කරලා මම අද බොක්ස් එකක් හදුවා. අපි දුප්පත්නේ ළමයි දුප්පත් විදිහට ඉතින් වැඩේ කරනවා. මේ බොක්ස් දෙක එකට හදලා තමයි මෙන්න මේ දිගම දිග පැල දාන්නේ. මේ ඇවිල්ලා සාදික්ක පැල දාලා තියෙන්නේ. මේක ඇවිල්ලා ඇන්තෝරියන් සාදික්කා ඇන්තෝරියන් දෙක එකට දාන්නත් බෑනේ යාළුවනේ. ඒ හින්දා බොක්ස් දෙක වෙන් කරලා හරි ගස්සලා දෙක එකට මෝට්ටු කරලා හරි ගස්සුවා. මෙන්න මෙහෙම යමයි. පේනවද? ඔයාලා අලුත් අයට තමයි මම මේක පෙන්වන්නේ. පරණ අය ඉතින් බොක්ස් තියෙනවා හොඳට හැමදේම පහසුකම් හා සේවා තියෙනවනේ. අපිට තාම පහසුකම් හා සේවා නැහැනේ. ඒ හින්දා මෙන්න මේ විදිහට කරගන්න. මෙන්න මේ විදිහට සාදික්කා ටික වෙනමයි එන සාල් සාදික්කා වෙනම දානවා. ඇන්තෝරියන් ටික වෙනම දානවා. මේ ඇවිල්ලා ඇන්තෝරියන් දිග ගස්න් ඒ වගේ එන සාල් පැලක් දිගයිනේ. ඉතින් ඒව වෙනම දාන්න ඕනේ. මේ වගේ දිග බොක්ස් මේ පොඩි බොක්ස් දෙකක් එකට කරලා මම හදාගත්තා. එහෙනම් යාළුවනේ රෝහිණී ඇන්තෝරියම් ප්ලාන්ට් කටුකස්තටින් ඔන්න ඔයාලට අලුත් දෙයක් පෙන්වන්නත් හිතුවා. අපි සාමාන්‍යයෙන් මීඩියා ගන්න ඕනේ මේ පැල හදන්න මෙන්න මේ වගේ මීඩියා හදනකොට මේ මං ඇවිල්ලා අපේ හස්බන්ඩ් ගෙදර කොටලා දෙන ඒවා. පේනවද? ඒවත් මේ විදිහට තමයි තියෙන්නේ. ගෙවල් වල කපනකොට සාමාන්‍යයෙන් මේ විදිහට. මොකද හේතුව යාළුවනේ මේ අලුතින් කරන අයටයි කියන්නේ මම මේක මේ යාළුවනේ අපි ගෙවල් වල කපනකොට මේ මීඩියා මෙන්න මේ විදිහට තමයි කැපෙන්නේ. මොකද අපේ පිහින් අපි කොටන්නේ. එතකොට මෙහෙම තමයි කැපෙන්නේ. ආයි කිසිම ගෙතාවක් නැහැ. කෙඳි කියලා විශේෂයක් නැහැ. කෙඳිම තමයි කැපෙන්නේ. හැබැයි අපි මෝලකින් හරි එහෙම කපන තැනකින් ගන්නකොට ඒගොල්ලෝ මැෂින් වලින් කපන නිසා ලස්සනට කැපෙනවා. ලස්සන විදියට. ලස්සනට කපන්න ඕනේ නෑනේ. මෙහෙම ගෙදර කොටා ගත්තොත් කෙඳි විදියට තමයි කැපෙන්නේ. මොකද පොල්ලෙල්ල කැපෙන්නේ ඔන්න ඔහම තමයි. මේ අමු පොල්ලෙලි කපලා හොඳට කහට යවලා වේලලා කහට යවලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඒ හින්දා මේ විදියට ගෙදර කපා ගන්නවට වඩා මේ වගේ සමහර අවස්ථාවලදී අපිට පැලමැරෙන අවස්ථාවල් තියෙනවා මේ කහට ගතිය තිබුණම. ඒ නිසා මම අද ඉතින් නිකන් ඉන්න ගමන් ඔයාලට හිතුණා යමක් පෙන්වන්න යන්න. ඊළඟට මෙන්න මේ විදිහට කරදහයියත් අපිට ගෙදර හදාගන්න පුළුවන් යාළුවනේ. නමුත් මම කරදහයිය වැඩි දාන්නේ නැහැ ඇන්තෝරියන් වලට. ඒවම ඒට වැඩිය ඔය අඟුරු කෑල්ලක් දෙකක් තිබ්බොත් දානවා යාළුවනේ. හරි යාළුවනේ. මම ඒ ගමන් තව දෙයක් පෙන්නගෙන යන්න හිතුවා. මෙන්න මේ විදිහේ මට බ්‍රෑන්ඩ් එක කාගේ වුණත් කමන්නේ නැහැ. මම ඒක මේ ප්‍රොමෝට් කරනවා නෙමෙයි. මෙන්න මේ විදිහේ කොකෝ ප්ලස් කියලා තියෙන. මෙන්න මේකේ තියෙන්නේ ලීටර 50ක්. හොඳ 1750 වගේ මිලකට අපි ගන්නේ. රුපියල් 100ක් 200ක් ලාභ බලන්න යන්න එපා. ඒක එකනා කියයි මම රුපියල් 100ක් අඩුවෙන් දෙන්නම් 50ක් අඩුවෙන් දෙන්නම් කියලා. මම ගන්න 1750න්. මේක ඇතුලේ තියෙන්නේ සම්පූර්ණම යාළුවනේ බලන්නකෝ. මෙන්න මේ වගේ මීඩියා එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහේ මීඩියා එකක්. හොඳද මේ මීඩියා එක හරිම හොඳයි. මට මේක කිව්වේ නම් බෝමන්දි ඇන්තෝරියන් ප්ලාන්ට් එකෙන් තමයි. එයා තමයි මේ මීඩියා එක ගැන කිව්වේ එකත් මතක් කරගෙන යන්නේ. හොඳද මේ මීඩියා එක මෙන්න මේ විදිහේ කෙන්දි තියෙනවා. මේ බලන්න හරිම සැහැල්ලු මීඩියා එකක් තියෙනවා. පේනවද ඔයාලට මීඩියා එක මම පෙන්නගෙන යන විදිහට? කොකෝ ප්ලස් කලවන් විදියට වගේ තමයි තියෙන්නේ. හොඳ මීඩියා එකක් තියෙනවා. ගස් 50ක් 60ක් හදාගන්න ඊට වැඩිය 100ක් විතර හදන්න පුළුවන් මීඩියා එකක් තමයි තියෙන්නේ. මේ මීඩියා එක අරගෙන යාළුවනේ එහෙනම් ඕගොල්ලොන්ට කිසිම කරදරයක් නැහැ. ගස් 100ක් විතර හදාගන්න පුළුවන් පැල. පේනවද? මේ මීඩියා එක කඩෙන් ගන්න පුළුවන්. මේවා හොඳටම කහට යවලා නිරෝගීව බෙහෙත් පොර දාලා ඒවා හරි ගැස්සලා තියෙන්නේ. කිසි විදියකින් පැලයක් මැරෙන්නේ නැහැ. ඔන්න මම අලුත් යාළුවන්ට දෙයක් කිව්වා. අලුත් යාළුවෝ හැමෝම අරයාගෙන් මෙයාගෙන් අරකයි මේකයි අහනවට වඩා හොඳයි. ඔන්න ඕක ප්‍රමිතියට කවුරු හරි කෙනෙක් මම දන්නේ නැහැ කවුරු ගැදුවද කියලා කවුරු හරි කෙනෙක් ප්‍රමිතියට ඒගොල්ලෝ කාලයක් තිස්සේ කරන අය ප්‍රවීණයෙක් කවුරු හරි හදපු දෙයක් වෙන්න ඇතිනේ. නැත්තම් මේකේ දාපු බැලේ මැරෙන්නේ නැපේ නේද යාළුවනේ. මැරෙන්නේ නැහැ කියන්නේ ඒක හොඳටම ප්‍රමිතියක් ඇති එහෙනම්. මම ඔන්න ප්‍රොමෝට් කරගෙන යනවා නෙමේ කාගවත් දෙයක්. අලුත් යාළුවන්ට බය නැතුව හදන්න ගන්න කියලා කියන තමයි ওই කතාව කිව්වේ. ආය අරක මේක තල දඟලන්න ඕනේ නැහැ. ඊළඟට යාළුවනේ මම තව දෙයක් පෙන්නන්න මේවා. මේ ඇවිල්ලා කොකෝ පීස්. මේවා ඇවිල්ලා අපි හදන ඒවා නෙමෙයිනේ. මේවා කවුරු හරි ප්‍රමිතියට හොඳ විදිහක් හොඳට මේවා අත්දැකීම් බලලා ඒ වගේම මේවා හොඳට මේ පැල හැදෙනවද බලලා ඒවා අපිට හරියටනේ දෙන්නේ. මෙන්න මේකක් රුපියල් 20කට වය ගන්න පුළුවන්. ඔය ගොඩක් තවන් තියන අය ගාව ඔය තවන් කරන අය ගාව තියෙනවා රුපියල් 20කට ගෙන්න ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ චූටි එකක් රුපියල් 12කට ගන්න පුළුවන්. මේවා තියෙනවා කොහෙද දන්නවද? මේ අපේ නම් නුවර තියෙනවා ක්‍රිෂ්ණායකේ. කොහෙවත් යන්න ඕනේ නැහැ ක්‍රිෂ්ණායකේ තියෙනවා. එතකොට නුවර නැති අය ක්‍රිෂ්ණා හොයන්න වෙනවනේ. ඉතින් ඔයාලගේ බෙහෙත් කඩෙන් ගිහින් බලන්න මෙන්න මේ වගේ දේවල් ගන්න පුළුවන්.
හොඳද? ඉතින් මම කවුරු ප්‍රොමෝට් කරනවා නෙමෙයි. මේ වගේ දේවල් අරගෙන අලුත් අය පෙළදා ගන්න අරවා මේවා හොයාගෙන කරදර වෙන්න ඕනේ නැහැ. කිසිම කරදරයක් නැහැ. ඊට අමතරව ඕනනම් සුදු වැලි තියනවා ගෙදර. සුදු වැලි ටිකක් හොදලා අරගෙන ගෙවල් වල තියෙනවනේ වැලි. වැලි ටිකක් හොදලා අරගෙන චූටි පෙළයක් දාන්න කිසිම දෙයක් ඕනේ නැහැ. වැල්ලේ මුල් අද්ද ගන්න කිසිම කරදරයක් නැහැ. පේනවද යාළුවන්ට? මේවා අනිවාර්යයෙන්ම කවුරු හරි කෙනෙක් හදපුවානේ. ඒ හින්දා කිසි බයක් වෙන්න ඕනේ නැහැ. මේවා ප්‍රමිතියක් ඇතුව හදන දේවල් නේ. මට කවුරු කොහොම වුණත් කමන්නේ. මම මේ අලුත් යාළුවන්ට කියන්නේ. මේ වගේ දෙයක දාගෙන පැල හදන්න. එහෙම නැත්නම් වැලි වල දාලා හදන්න. අරවා මේවා ගොඩක් ඕවා මේවා කියන ඔක්කොම කරන්න ගියොත් යාළුවනේ ලොකු අමාරුවක වැටෙනවා. දැන් මේ බෑග් එක බලන්නකෝ මේවා කවුරු හරි කෙනෙක් ප්‍රමිතියානුකූල කෘෂිකර්මයේ කරන හොඳ දන්න කෙනෙක් නේ හදන්නේ. මේවා නිකන් නොදන්න කෙනෙක් හදන්නේ නේ. මේ බලන්න මේ වගේ මීඩියා එකේ ලස්සන. මටත් ආසයි දකින්නකොට පේනවද මේ මීඩියා එක? ඉතින් කෙන්දිද පොටද කෑලිද මොනවද ඔක්කොම જાති මේකේ තියෙනවා. පේනවද? කලවම් මීඩියා එකක් තියෙන්නේ හරිම හොඳයි. එහෙනම් යාළුවනේ ලොකු වීඩියෝකින් ඔයාලට අඳුනලා දුන්නා. අද වීඩියෝ එකක් ගේන්නේ නැකොට මට හිතුණා වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම අර කතාවක් කිව්වනේ ඕගොල්ලොන්ට හැමෝම කරන දේ තමයි කරන්න පුරුදු වෙන්න ඕනේ. හැමෝම කරන දේ තමයි හරිම දේ. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් අත්දැකීම් වලින් ගන්නේ හරි දේනේ හරි දේ කරන්න පුරුදු වෙන්න. හැමෝම කරන දෙයක් කරන්න මගේ ක්‍රමේ විතරක් කරන්න පුරුදු වෙන්න එපා.